හායි. ඉතින් මේ ව්ලොග් එක මම ගොඩක් දුකින් කරන ව්ලොග් එකක්. මොකද මේක මම කරන්න බලාපොරොත්තු වුණ විදිහට කරන්න පුළුවන් වුණ ව්ලොග් එකක් නෙමෙයි. ඉතින් මම මේ බස් එකේ කවුඩෙකුත් අරගෙන යන්නේ වවුනියාවට. අපේ ගෙදර ඉඳන් මේ මම කැම්පස් එකේ චූටි බලු පැටියෙක්ව බලාගත්තා. ඉතින් මට එයාව ගෙදර ගේන්න අවස්ථාවක් හම්බුණා. ඒක නිසා ඉතින් මම මේ ගමන මේ ගොඩාක් සතුටෙන් යන්නේ. ඉතින් ඒ බලු පැටියා ගැන කිව්වොත් එයාට මේ රෑෂ් එකක් තිබ්බා. ඒ වගේම එයාට ලෙඩ ගොඩක් තිබ්බා. ඒක හින්දාම තමයි මට එයාව ගෙදර ගේන්න ඕනුනේ. ඉතින් මෙයාව මට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක ගේන්න විදිහක් තිබ්බේ නෑ. මොකද කිලෝමීටර් 200 ගාණක් තියෙනවා කැම්පස් එකෙන් අපේ ගෙදරට. ඉතින් මේ බැරිම තැන මම Facebook එකේ පෝස්ට් එකක් දැම්මා. මේ විදිහට රෑෂ් එකක් හැදුණු බලු පැටියෙක් ඉන්නවා. මට එයාව ගෙදර ගේන්න සපෝට් එකක් දෙන්න කියලා. ඉතින් මට ගොඩක් අය කතා කරා. ගොඩක් අය කිව්වා අපි පුළුවන් විදිහට උදව් කරන්නම් කියලා. තව අය කිව්වා පික්මි එකක් දායි යන්නේ වියදම සම්පූර්ණයෙන්ම දෙන්නම් කියලා. ඉතින් එතකොට තව අය කෙනෙක් කතා කරලා කිව්වා මට සල්ලි ඕනෙත් නැහැ මම වාහනයක් එවන්නම්. ඔයා ඒ වාහනයට බලු පැටියව දෙන්න මම ඔයාලගේ ගෙදරට ගෙනත් දෙන්නම් කියලා. ඉතින් මේ තව අය බලු පැටියට හොඳට කන්න බොන්න අරන් දෙන්න කියලා සල්ලි දැම්මා. තාව ගන්න බැරි තරම් හොඳ මිනිස්සුયો ඉන්නවා සෑහෙන්න ලංකාවේ. බලු පැටියා වෙනුවෙන් සෑහෙන දෙනෙක් ඉදිරිපත් වුණා. ඉතින් මම මේ වවුනියාවට ඇවිල්ලා වවුනියාව ඉඳන් ට්‍රේවිල් එක බෝඩිමට යන්නේ. මොකද පරක් වෙලා තිබේ මම බලු පැටියවත් මට හොයාගන්න ඕන නිසා. ඊට පස්සේ මම බෝඩිමට ගිහිල්ලා බලු පැටියව හැම තැනම හෙව්වා. ඉතින් මට ඒ වීඩියෝස් ගන්න බැරුණා. මොකද ගොඩක් හවස් වෙලා තිබ්බේ. ඉතින් මම අක්කා කෙනෙක්ගෙන් ඇහුවා අක්කේ ඔයාලා දැක්කද බලු පැටිය කියලා. ඉතින් ඒ අක්කා කිව්වේ නංගි එයා දවස් 3කට කලින් නැති වුණානේ කියලා. ඊට පස්සේ මට වීඩියෝ එකක් ගන්න දෙයක් කරන දෙයක්වත් හිතා ගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ මම පහුවදා ගෙදර ආවා. ඇත්තටම මේ ඉන්නේ මට අඬලා මට දරා ගන්න බැරි දුකකින් ඉන්නේ. මොකද මගේ දවස් 3ක පරක්කු වෙන්නත් පුළුවන්. සමහරට බලු පැටියක වෙලා වෙන්නත් පුළුවන්. ඒක දැනගත්ත ගමන් මම අර මට උදව් කරන්න බලු පැටිය ගෙනලා දෙන්නම් කිව්වා. ඊට මං කිව්වා මෙහිම බලු පැටියක් නැති වුණා කියලා. බලු පැටිය වෙනුවෙන් සල්ලි දාපුවාට මං ආයේ කිව්වා මට සල්ලි රිටර්න් කරන්න ඕනි කියලා. ඒගොල්ලෝ සේරටම මෙහෙම තමයි මම බලාපොරොත්තු නොවුණු විදිහට මගේ vlog එක උනේ. ඉතින් ආයෙත් දවසක එන්නම්.